අයිබෝන් අදත් ඔන්න අපි ආව අලුත් වීඩියෝ එකක් අරගෙන අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ මේල් සබ්ෆර්ටිලිටි ගැන නැත්නම් පුරුෂයින්ගේ ඇතිවන මදසරුභාවය සම්බන්ධයෙන්. ඉතින් අපි හැමෝම කතා කරනවානේ මේ කාන්තාවන්ගේ මදසරුභාවය. ගොඩක් කාන්තාවෝ මේ මදසරුභාවය නිසා විවිධ ගැටලු වලට මුහුණ දීලා පෞල්වල ප්‍රශ්න ඇති වෙච්ච අවස්ථා පවා තියෙනවා. හැබැයි මදසරුභාවයට ලක්වෙච්ච යුවලක් අපි පරීක්ෂා කරගෙන යනකොට අපිට බහුතරයක් හම්බෙන්නේ පිරිමි සහකරුවාගේ තියෙන මදසරුභාවය. එතකොට ඒකට අදාළව අපි ප්‍රධාන වශයෙන් අද කතා කරන්නේ මේ ශුක්‍ර තරල පරීක්ෂාව සම්බන්ධයෙන් නැත්නම් seminal fluid assessment. ඉතින් මදසරුභාවය කියලා අපි හඳුන්වන්නේ දරුවන් බිහි කළ හැකි ප්‍රජනක අවධියේ පසුවන යුවලක්. ඒ කියන්නේ කාන්තාවකගේ නම් අපි ගන්නවා වයස අවුරුදු 15 සහ 49 ඔසප් චක්‍රේ ක්‍රියාත්මක වෙන වයස්වල සහ ඊට සමානව පුරුෂ සහකරුගේ රිප්‍රොඩක්ටිව් ඒජ් එකේ ඉන්න යුවලක් නිරතුරු ලිංගිකව එකතු වෙලා නිරතුරු කියලා අපි කියන්නේ සතියට දින 3ක්වත් ආම වශයෙන් මේ කාන්තාවගේ සරු කාලය ඇතුළත නිරතුරු ලිංගිකව එකතු වෙලා අවුරුද්දක් යනකොටත් දරුවෙක් පිළිසිඳ ගත්තේ නැත්නම් ස්වභාවිකව අන්න එතනින් පස්සේ තමයි අපි කියන්නේ මදසරුභාවය කියලා. ඉතින් ඔන්න ඔය කාරණේදී මදසරුභාවයට අපි පරීක්ෂා කරගෙන යනකොට අපිට බහුලවම දකින්න හම් වෙනවා කවුරුත් වැඩි කතා නොකරන පැත්තක් පිරිමි මදසරුභාවය. ඒ කියන්නේ කාන්තාවගේ කිසි ප්‍රශ්නයක් නැහැ. පිරිමි පුද්ගලයාගේ තමයි මදසරුභාවයේ ප්‍රශ්න තියෙන්නේ. විශේෂයෙන්ම මේ ශුක්‍රාණු වල සහ ශුක්‍ර තරලයේ ප්‍රශ්න. ශුක්‍රාණුව අපි දන්නවා ඩිම්බයත් එක්ක සංසේචනය වෙන්න නම් කාන්තා යෝනි මාර්ගයට මුදා හැරියට පස්සේ ඒකේ තියෙන අවයව හරහා ශුක්‍රාණුව ඒ ශුක්‍ර තරලය උපයෝගී කරගෙන යෝනි මාර්ගයේ තියෙන APH අගය සහ සියල්ල උපයෝගී කරගෙන පිහිනීමේ ක්‍රියාවලියකට ලක් වෙලා ඒ ඩිම්බය හොයාගෙන යන්න ඕනේ. ඉතින් මෙන්න මේ ඩිම්බය හොයාගෙන යාමේ ඒ සෙලවීමේ නැත්තම් ඒ Tamanගේ වල්ගය පාවිච්චි කරලා ඒ ශුක්‍ර තරලය තුල පිහිනීමේ නැත්තම් ඉදිරියට යාමේ හැකියාව තමයි විශේෂයෙන්ම මේ ශුක්‍රාණුවට අවශ්‍ය වෙන කාරණේ. ඉතින් ශුක්‍ර තරල පරීක්ෂාවේදී නැත්තම් seminal fluid assessment එකේදී අපි බලන්නේ මෙන්න මේ කාරණා ටික. එතකොට හොඳ ශුක්‍ර තරල සාම්පල් එකක් අපි ලබා දෙන්නේ කොහොමද කියලා ගත්තොත් අපි කාන්තාව සහ පිරිමියා ලිංගික එකතු වීමකින් තොරව දවස් 3ක් දවස් 7ක් අතර කාලයක් ඉඳලා සාම්පල් එක ලබා ගන්න ඕන. අපි කියන්නේ සාමාන්‍යයෙන් දින 3ක්වත් ලිංගික එකතු නොවී ඉන්න හොඳ ශුක්‍ර තරල ප්‍රමාණයක් නැවත ශරීරයේ සකස් කර ගන්නකම් කියලා. ඊට පස්සේ මේ සාම්පල් එක දෙන්න පුළුවන්. සාම්පල් එක ගෙදරදී හරි ලැබ් එකේදී හරි දෙන්න පුළුවන්. ගෙදරදී ගන්නවා නම් අනිවාර්යෙන් පැය භාගයක් පැයක් ඇතුළත ලැබ් එකට අනිවාර්යෙන් ඒ ශුක්‍ර තරල සාම්පල් එක ගෙනියන්න ඕන. ඉතින් එතකොට මෙන්න මේ සාම්පල් එක පරීක්ෂණාගාරයේදී පරීක්ෂණයට ලක් කරලා අපිට දෙනවා ශුක්‍ර තරල පරීක්ෂාව. එතකොට මේ ශුක්‍ර තරල පරීක්ෂාව අපි මොනවාද බලන්නේ? ශුක්‍රාණුවේ විවිධ ලක්ෂණ තමයි අපි බලන්නේ. මෙන්න මේක මත පදනම් වෙලා අපි තීරණය කරනවා ඒ ශුක්‍ර තරලය හිමි පුද්ගලයාගේ ශුක්‍රාණුවේ ස්වභාවය. ඒ කියන්නේ ශුක්‍රාණුවේ ඩිම්බයක් එක්ක සංසේචනය වෙන්න ගමන් කරන්න පුළුවන් හැකියාව සහ ස්වභාවිකව පිටලා තියෙන හැකියාව කොහොමද කියන එක. එතකොට මම මේක පොඩ්ඩක් බලාගෙන ඔයගලන්ට කතා කරොත් 2010 ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායක මත මේ ශුක්‍ර තරලයේ අපි බලන වර්ගීකරණ කිහිපයක් තියෙනවා. එතකොට ප්‍රධාන වශයෙන් අපි බලනවා ශුක්‍ර තරලයේ පරිමාව මිලිලීටර් වලින් ගත්තොත් සාමාන්‍යයෙන් මිලිලීටර් 1.5ක් වගේ ප්‍රමාණයක් තියෙන්න ඕන. ඊට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන්න ඕන. ඊළඟට අපි නිකුත් කරන ශුක්‍රාණු පරිමාව මිලිලීටරයට මිලියන කොච්චරක් තියෙනවද? ඒකේ ඇත්තටම සාන්ද්‍රණය මිලිලීටරයට මිලියන 15ක්වත් තියෙන්නට ඕන. ඒක තමයි යටමගේ ඊට වඩා වැඩි වෙන තරමට හොඳයි. ඊළඟට සම්පූර්ණ ශුක්‍රාණු ප්‍රමාණය ඒ ශුක්‍ර තරලයේ තියෙන සම්පූර්ණ ශුක්‍රාණු ප්‍රමාණය ආසන්න වශයෙන් මිලියන 39ක්වත් තියෙන්නට ඕන. එක ශුක්‍ර තරල අපි ඉජැකියුලේෂන් එකකට තියෙන ශුක්‍රාණු ප්‍රමාණය මිලියන 39ක් හෝ ඊට වඩා වැඩි වෙන්නට ඕන හොඳ ශුක්‍ර තරල සාම්පල් එකක නම්. ඊට අමතරව අපි ගන්නවා මොටිලිටි එක. ඒ කියන්නේ අපි මම අර කිව්වා වගේ ඩිම්බය හොයාගෙන පිහිනාගෙන යන්න පුළුවන් හැකියාව තමයි අපිට බලන්න වෙන ප්‍රධානම කාරණේ. මේ මොටිලිටි එක අපි සාමාන්‍යයෙන් 40ක් හෝ ඊට වඩා වැඩියෙන් තියෙනවද කියලා බලනවා. ඒක තමයි සාර්ථක අධීර විදිහට අපි අරගන්නේ. ඊට අමතරව සාමාන්‍ය සැකැස්මෙන් තියෙන ශුක්‍රාණු
සියයට කීයක් තියෙනවද කියලා අපි බලනවා. සාමාන්‍ය සැකැස්ම සහිත ඒ කියන්නේ normal abnormal නැති normal ශුක්‍රාණු වල සැකැස්ම තියෙන ශුක්‍රාණු 4%ක්වත් ආම වශයෙන් තියෙන්න ඕනේ ශුක්‍රතරල පරීක්ෂාවේ. ඊට අමතරව ඒ ශුක්‍රතරල පරීක්ෂණයේදී pH අගය 7.2 හෝ ඊට වඩා වැඩි වෙන්න ඕන. 7.2ට වඩා වැඩි වෙන්න ඕන. ඊට අමතරව සජීවී ශුක්‍රාණු වල පැවැත්ම සජීවී ශුක්‍රාණු වල පැවතීමේ හැකියාව අපි කියනවා වයිටැලිටි එක කියලා. ඒක තියෙන්න ඕන 58ක වගේ ප්‍රමාණයක් හෝ ඊට වැඩි. ඉතින් මෙන්න මේ කාරණා ටික තමයි අපි බලන්න අපිට මෙතනදී වැදගත් වෙන්නේ ශුක්‍රතරලයේ පරිමාව කොච්චරද? ඒතර සාන්ද්‍රණය මිලිලීටරයකට කොච්චර ශුක්‍රාණු ප්‍රමාණයක් මිලියන කොච්චරක් අවම වශයෙන් තියෙනවද? ඊට පස්සේ සම්පූර්ණ ශුක්‍රාණු ප්‍රමාණය එක් ඉජැකියුලේෂන් එකකට කොච්චරක් තියෙනවද? ඊට පස්සේ ඊළඟ වැදගත්ම කාරණය ශුක්‍රාණු වල පිහිනාගෙන යාම නැත්නම් මොටිලිටි එක මොටයිල් පිහිනීමේ සැලවීමේ හැකියාව කොච්චරද 100ට කොච්චරක් තියෙන්නට ඕනද කියන එක. ඊට අමතරව pH අගය කොච්චරක් තියෙනවද? ඒ සජීවී ශුක්‍රාණු වල වයිටැලිටි එක ශුක්‍රාණු පැවතීමේ සජීවීව පැවතීමේ හැකියාව 100ට කොච්චරක් තියෙනවද? මෙන්න මේ කාරණා ටික ප්‍රධාන වශයෙන් අපි බලනවා ශුක්‍රතරල සාම්පල් එකක් අපි ඇසස් කරනකොට seminal fluid analysis report එකේදී. ඊට අමතරව අපිට තව බලන්න පුළුවන් දේවල් තියෙනවා. ශුක්‍රාණු වලට එරෙහිව නිපදවන ප්‍රතිදේහ තියෙනවද? අන්න ඒ වගේ කාරණා විශේෂිත තව sophisticated testing වලින් අපිට බලා ගන්න පුළුවන්. නමුත් අර මං කියපු ප්‍රධාන වශයෙන් ඒ කාරණා ටික අපි බලනවා මේ ශුක්‍රතරල පරීක්ෂාවකදී. ඔබේ විශේෂඥ වෛද්‍යවරයා ඒක බලලා ඔබට තහවුරුවක් දෙනවා ඔබේ ශුක්‍රාණු වල කිසියම් වෙනසක් තියෙනවද නැත්නම් සාමාන්‍ය ස්වභාවික ගැප් ගැනීමකට ඒ ශුක්‍රාණු වල සැකැස්ම හැකියාව හොඳයිද නැද්ද කියන එක. ඉතින් ඒ අනුව අපි තීරණය කරනවා පිරිමි මදසරුභාවය කොයිතරම් දුරකට තියෙනවද? තියෙනවා නම් එතන ඉදිරියේදී අපි මොකද්ද කරන්න ඕන? අපි ඊළඟට මොන ප්‍රොසීඩියර් එකකටද යන්නේ? ඒකේ තියෙන සජීවී සහ හැකියාව තියෙන ශුක්‍රාණු කොහොමද වෙන් කරලා අරගන්නේ ලැබ් එකකදී ටෙස්ටිං හරහා? අනේ වගේ විවිධ එතනින් ඉස්සරහට ඔබේ විශේෂඥ වෛද්‍යරයා හම්බෙලා ඔබට තීරණය කරගන්න පුළුවන්. එතනින් ඉස්සරහට අපි මොකද්ද කරන්න කියන එක. ඊට අමතරව අවසාන වශයෙන් ඔයගොල්ලන්ට කියන්න ඕන තමන් ඉස්සෙල්ලම වතාවට මේ seminal fluid analysis එකක් කරනවා නම් ඒකේ මොකක් හරි අසාමාන්‍යතාවයක් තිබුණා කියලා abnormality එකක් තිබුණොත් අපි ඒක මත ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ. නැවත මාස 3කින් තවත් රිපෝට් එකක් කරන්න ඕනේ. මාස 3ක් අපි නැවත හදන්න අපි ඉඩ කඩ දෙනවා. හොඳ ශුක්‍රාණු ටිකක් හදන්න ඉඩ කඩ දීලා මාස 3කින් නැවතත් අපි රිපෝට් එකක් රිපීට් කරනවා. SFA එකක් seminal fluid analysis එකක්. අන්න ඒකෙත් අර විදිහටම අසාමාන්‍යතාවයක් තිබුණොත් තමයි අපි නිගමනයකට එන්නේ. මේ පුද්ගලයාගේ ශුක්‍රාණු වල මදසරුභාවයට හේතු වන කාරණා කීපයක් තියෙනවා කියන එක. විශේෂයෙන්ම පිරිමි පුද්ගලයන්ට මේක වැදගත් වෙයි. මොකද ශුක්‍රාණු වල අසාමාන්‍යතා සාමාන්‍යයෙන් උපතේදී නොයන කෙනෙකුට අසාමාන්‍යතා ලැබෙන්න පුළුවන් විවිධ හේතු කාරණා මත. විශේෂයෙන්ම ඔය නිරන්තරයෙන් විවිධ කිරණ සහිත රැකියාවන් වලට කිරණ වලට Tamanගේ මේ වෘෂණකෝෂ එක්ස්පෝස් වෙන එළියට එක්ස්පෝස් වෙන රැකියා කරන අයට ගොඩක් වෙලාවට ඒ වගේ ශුක්‍රාණු වල වෙනස් වීම සිද්ධ වෙන්න පුළුවන් ඒ කිරණ හරහා රේඩියේෂන් හරහා. ඒ වගේම විවිධ ආහාර පාන වර්ග විවිධ කෘත්‍රිම ආහාර ද්‍රව්‍ය වැඩිපුර බහුලව කන අයට ඒ වගේ විවිධ ආහාර පාන හරහා වුණත් මේ ශුක්‍රාණු වල වෙනස් වීම එන්න පුළුවන් බව අපි අහලා තියෙනවා. අපි සමහර ලාවට දැකලා තියෙනවා. විශේෂයෙන්ම අර රේඩියේෂන් කිරණ සම්බන්ධයෙන් වැඩ කරන අයට නම් ගොඩක් අසාමාන්‍යතා එන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේ අය පරිස්සම් වෙන්න ඕන. ඔබට තවත් සර්ච් කරලා බලන්න පුළුවන්. ඒ වගේ අසාමාන්‍යතා එන්න පුළුවන් අවස්ථා මොනවද කියන එක. ඉතින් ඒ වලින් වැළකීලා ඉන්න එක ගොඩක් වැදගත්. ඔබ දරුවෙක් අපේක්ෂා කරනවා නම් සහ විශේෂයෙන්ම සමබල සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් හොඳ ව්‍යායාම කරලා නිරෝගීමත් වෙන්න පුද්ගලයෙකුගේ මේ ශුක්‍රාණු වල ගැටලුවක් එන්න විදිහක් නැහැ. ඉතින් ඒ කාරණේ දැනුවත් වෙන්න පිරිමි මදසරුභාවය අපිට වැඩි ඇස ගැටෙන්නේ නැති අපි වැඩි හිතන්නේ නැති දෙයක්. නමුත් බහුලව දකින්න ලැබෙන දෙයක්. පෞල් ආරවුල් ඇති වෙන්නේ ගොඩක් කලාවට කාන්තා මදසරුභාවය නිසා. නමුත් පිරිමි මදසරුභාවය නිසා පෞල් ආරවුල් ඇති නොවන අවස්ථාවක් නැතුව නොවේ. ඉතින් ඒක නිසා කාන්තාවට හැම වෙලාවෙම බැනින්නේ නැතුව දරුවෝ නැත්තම් පිරිමියත් පරීක්ෂා කරගන්න එක වැදගත්. මොකද මේ පිරිමියා ගොඩක් රිලක්ටන්ට් ඒක කරන්න. ඉතින් ඒක නිසා ඒක නවදානිය යොමු කරලා හරියට දැනුවත් වෙන්න මදසරුභාවයෙන් ඔබට මිදෙන්නට පුළුවන්.